guys, welcome back to my YouTube channel. ඉතින් මම අද වීඩියෝ එක අරන් ආවේ මොකක් ගැනද කියලා ඔයාලා දැනටමත් දන්නවා. 2026 new update එක විදියට police clearance report එක online apply කරන්නේ කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එකේ කියලා දෙන්නේ. Okay guys, අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. police clearance report එක online apply කරන්න කලින් ඔයා හදාගන්න ඕන document කීපයක් තියෙනවා. මෙතනදී ඔයාට ඕන වෙන documents ටික තමයි passport එක, ඔයාගේ උපැන්න සහතිකය සහ ජාතික ඇඳුම්පත. මුලින්ම ඔයාගේ passport එක අරගෙන passport එකේ ඔයාගේ personal details තියෙන පිටුව වෙනම scan කරගන්න. ඊළඟට එතනම එහා පැත්තේ සියලුම රටවල් සඳහන් වෙන පිටුව තියෙනවනේ. ඒ පිටුව scan කරගන්න. ඊට අමතරව ඔයාගේ passport එකේ මොනවම හරි වෙනසක් කරලා තියෙනවා නම් ඒ වෙනස් කිරීම සහ ඒවට අදාළ නිරීක්ෂණ අදාළ පිටුවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයාගේ නම වෙනස් වුණා නම් ඒක වෙනම පිටුවක වෙනස් කරලා තියෙනවා නම් අන්න ඒ පිටුවත් scan කරලා ගන්න. එහෙම වෙනස්කමක් කරලා තියෙනවා නම් විතරක්. ඊළඟට ඔයාගේ ID එක, ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස වෙන වෙනම ස්කෑන් කරගන්න. ඊට අමතරව ඔයාගේ උපැන්න සහතිකයේ ඉදිරිපස සහ පිටුපස වෙන වෙනම ස්කෑන් කරගන්න ඕන. Okay guys, ඊට අමතරව ඔයාගේ ID එකේ තියෙන නමයි ඔයාගේ passport එකේ තියෙන නමයි අතර වෙනසක් තියෙනවා නම් විතරක් ඒ බව සඳහන් කරලා ඔයා දියුණු ප්‍රකාශයක් ලියා ගන්න ඕන. එතකොට ඔයා මේ ස්කෑන් කරලා PDF කරගත්ත document 6ක් තියෙනවනේ. කියන්නේ අනිවාර්ය 6ක් තියෙනවා. අමතරව ඔයාලගේ නම් වල වෙනස්කම් වෙලා තියෙනවා නම් විතරක් තව දෙකක් ගන්න තියෙනවා. ඒ ටික වෙනම ෆයිල් එකකට දාලා තියාගන්න. ඒක අපි ඔක්කොම details fill කරලා ඉවරනාට පස්සේ තමයි අපිට upload කරන්න තියෙන්නේ. මෙතනදී කියන්න ඕනේ special දෙයක් තියෙනවා. අපිට 250 KB වලට වඩා වැඩි නම් මේ PDF එක එතනදී upload කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔයා cam scanner වගේ app එකකින් scan කරනවා නම් PDF එක 250 KB වලට වඩා වැඩි. කලින් නම් අපිට PDF කරගන්නේ නැතුව ෆොටෝ එකක් JPEG විදියට ඒක ස්කෑන් කරලා ගැලරියට සේව් කරගෙන අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට 250 KB වලට වඩා අඩුයි. ඒත් දැන් මම කැම ස්කෑන් එකෙන් try කරත් ඒක 250 KB වලට වඩා වැඩි වෙනවා ෆොටෝ එකක් විදියට ගත්තා. JPEG විදියට ගත්තා. ඒ නිසා ඔයාලා try කරලා බලන්න කැම ස්කෑනර් එකෙන් පුළුවන් නම් කැම ස්කෑනර් එකෙන් කරගන්න. නැත්නම් ඔයාලට කමියුනිකේෂන් එකකට වගේ ගිහිල්ලා ස්කෑන් එකක් කරගන්න වෙනවා. ඔයාලා ළඟ printer එකක් තියෙනවා නම් එහෙම ස්කෑන් කරගන්න. නැත්නම් කමියුනිකේෂන් එකකට ගිහිල්ලා මේ ටික වෙන වෙනම ස්කෑන් කරගන්න. අනිවාර්යෙන් ඒවා clear පැහැදිලි ස්කෑන්ස් වෙන්න ඕනේ. දැන් police clearance report එක ගනිද්දී අපි රුපියල් 5000ක මුදලක් ගෙවන්න ඕන. ඊට අමතරව මෙයාලා convenience fee කියලා රුපියල් 100ක් ගන්නවා. ඊට අමතරව postal charge එක පොඩි ගාණක් add වෙන්න පුළුවන්. ඒ නිසා රුපියල් 5000ක් 5500ක් 5200ක් වගේ ගාණක් ඔයාගේ account එකේ online banking කරන්න පුළුවන් bank account එකක තියාගෙන ඔයා වැඩේ පටන් ගන්න. මොකද අපි online clearance report එක apply කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා විනාඩි 20ක් ඇතුළත මේ ඔක්කොම වැඩ ටික කරලා ඉවර කරගන්න ඕන. ඒ නිසා ඔයාගේ documents ටික පිළිවෙලට හදාගන්න. ඊළඟට ඔයාගේ bank card එකේ රුපියල් 5000ත් 5500ක් වගේ අතර ගාණක් තියාගෙන ඔයා මේ වැඩේ කරන්න පටන් ගන්න. ඉතින් මේ වැඩේ ලොකු දෙයක් නෙවෙයි, පොඩි simple දෙයක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද police clearance report එක අපි තනියම ගනිද්දී details ටික enter කරගන්නේ කියලා. Okay guys, ඔයා මුලින්ම ඔයාගේ Google Chrome එකට ගිහිල්ලා ශ්‍රී ලංකා පොලිස් කියලා type කරගන්න. එතනදී ඔයාට එනවා website එක මුලින්ම ශ්‍රී ලංකා පොලිස් කියලා. ඒක උඩ touch කරගෙන website එක ඇතුළට යන්න. මම මේ පෙන්නන විදියට. හරි. දැන් ඔයාට මේ වගේ interface එකක් තමයි පෙන්නන්නේ. එතනදී ඔයා මේ මුලින්ම තියෙන e-service කියන එක උඩ click කරලා ඒක ඇතුළට යන්න. එතනදී ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. එතනදී මේ දෙවනියට තියෙන clearance certificate කියන එක උඩ click කරන්න. හරි. දැන් අපිට මෙන්න මේ වගේ interface එකක් පෙන්නනවා. මෙතන දකුණු පැත්තේ instruction යටතේ අපිට පෙන්නලා තියෙනවා කොහොමද මේකේ details fill කරන්න කියලා. අපිට කැමති නම් English වලින් හෝ සිංහලෙන් අපිට පුළුවන් මේ උපදේශ පත්‍රිකාව කියව ගන්න. මම මේ සිංහල එක open කරාට පස්සේ එයාලා අපිට කරන්න ඕන හැමදේම මේකේ කියලා තියෙනවා. කැමති කෙනෙක්ට පුළුවන් කියවලා බලන්න මොනවද මෙතන වෙන්න ඕන. පැහැදිලි තැනක් තියෙනවා නම් වීඩියෝ එකේ ඔයාලට පුළුවන් මේ instruction කොලේ කියවලා idea එකක් ගන්න. මම විශේෂ දේවල් හැමදේම application එක fill කරගෙන යද්දි කියනවා. එතකොට ඔයාට පුළුවන් ඒක බලාගෙන ඔයාගේ application එක fill කරගන්න. එතනත් ඔයාට මොනවම හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ instruction කොලේ කියවලා නිවැරදිව police clearance report එකට apply කරන්න. හරි. මම දැන් මෙතනින් back වෙලා ආයෙම අපේ website එකට යනවා. website එකේ වම් පැත්තේ තමයි අපිට application එක fill කරන්න යන්න ඕන තැන තියෙන්නේ. එතන apply online කියන එක උඩ click කරාට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට එනවා. මෙතනදී ඔයාට සමහර විට පෙන්වන්න පුළුවන් ඔයා
මේ ඇප්ලිකේෂන් එකට යන්නේ Google ද Facebook ද මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. එතකොට ඔයා Google කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එක සිලෙක්ට් කරන්න. ඊමේල් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතනදී අපි යන්න ඕන proceed කියන මම මේ පෙන්නන තැන උඩ ක්ලික් කරාට පස්සේ අපේ ඇප්ලිකේෂන් එකට යනවා. ඊට අමතරව එතන පහළ තියෙනවා අපේ ඇප්ලිකේෂන් ස්ටේටස් එක චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇප්ලිකේෂන් එකේ මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මේ වැරද්දක් ඊළඟට අපි අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් වල අපහැදිලි තැනක් තියෙනවා නම් ගොඩක් දුරට එයාලා අපිට ඊමේල් එකකින් අපිට අපේ ෆෝන් නම්බර් එක හෝ අපිව දැනුවත් කරනවා. එතනදී ඒව අපිට ආයෙ අප්ලෝඩ් කරන්න තියෙනවා නම් මේ දෙවෙනි කොටුව ඇතුලේ තියෙන proceed ළඟින් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒව නැවත අප්ලෝඩ් කරන්න. Okay guys, දැන් මම උඩ තියෙන proceed කියන බටන් එක උඩ ක්ලික් කරලා අපේ application එක fill කරන්න තමයි හදන්නේ. හරි. මුලින්ම application type එක new application. ඊළඟට nationality එක ශ්‍රී ලංකන් කියන එක select කරන්න. ඊට පස්සේ හරි ඊළඟට were you a citizen of Sri Lanka එක yes ඒක අපි nationality එක ශ්‍රී ලංකන් කියලා select කරගමන් නැති වෙනවා. ඊළඟට ඔයාගේ date of birth එක එතන space එක උඩ click කරගමන් calendar එකක් එනවා. එතනින් ඔයාගේ birthday එක select කරන්න. ඊළඟට did you leave Sri Lanka before the age 16 කියලා අහනවා. එතන ඔයා අවුරුදු 16ට කලින් ලංකාවෙන් පිට වෙලා තියෙනවා නම් yes දෙන්න. එහෙම නැත්නම් no දෙන්න. ඊළඟට age in years ඔයාගේ වයස එතන type කරන්න. reference no කියන දැනට මුකුත් ඕනේ නැහැ. ඊළඟට NIC number NIC number එක V අකුර තියෙන පරණ NIC එක නම් ඔයාලට තියෙන්නේ. උඩ තියෙන NIC number කියන තැන ඒක type කරලා පහලින් confirm NIC no කියන තැන ඒකම ආයෙ type කරන්න. ඔයාගේ NIC number එක අලුත් number එක නම් V අකුර නැති එතන ඒක new NIC කියන තැන type කරලා confirm new NIC කියන තැන ආයෙත් ඒක type කරන්න. ඊළඟට එහා පැත්තේ තියෙනවා passport number එක. එතන ඔයාගේ passport number එක නිවැරදිව type කරන්න. එතන පහලින් confirm passport number කියන තැන ඔයාගේ passport number එක නිවැරදිව ආයෙම type කරන්න. ඊළඟට country කියන තැන ඔයා type කරන්න ඕන මෙතන ඔයා යන්න බලාපොරොත්තු වෙන රට. ඔයා යන්න බලාපොරොත්තු වෙන්නේ කැනඩා නම් කැනඩා කියලා type කරන්න. මම මෙතන යන්න බලාපොරොත්තු වෙන්නේ South Korea නිසා South Korea කියලා select කරනවා. හරි ඊළඟට reference high commission or embassy කියන තැන ඔයා උඩින් select කර country එකට අදාළ embassy එක තමයි select කරන්න ඕන. උදාහරණයක් විදියට ලංකාවේ තියෙන රුමේනියා embassy එක select කරන්න ඕන නම් embassy of Romania කොළඹ කියන එක තමයි select කරන්න ඕන. මම මෙතනදී මගේ clearance report එක Korean embassy එක කොළඹ තියෙන Korean embassy එකට ඉදිරිපත් කරන්න ඕන නිසා embassy of Republic of Korea කොළඹ කියන එක select කරා. ඒක හරියට fill කරාට පස්සේ පහළ තියෙන space දෙකම ඔටෝම fill වෙනවා. ඊළඟට පහලින් තියෙන capture text එක ඒ විදිහටම type කරලා දකුණු පැත්තේ තියෙන verify කියන බටන් එක click කරන්න. හරි verify කියන බටන් එක click කරාට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට එනවා. එතන උඩ තියෙන්නේ අපි fill කරපු details ටික ඒ විදිහට පෙන්නනවා. ඊළඟට එතනින් පහළ තියෙන details ටික අපි fill කරගෙන යමු. මුලින්ම ඔයාගේ නම NIC එකේ තියෙන විදියට block letters වලින් ඒ කියන්නේ capital letters වලින් type කරන්න. මෙතන ඉඳලා ඔයාට type කරන්න තියෙන හැම දෙයක්ම email එක ඇරෙන්න අනිත් හැම දෙයක්ම capital letters වලින් තමයි ඔයා type කරන්න ඕනේ. හරි. මුලින්ම ඔයාගේ NIC එකේ තියෙන විදියට නම ඊළඟට sex කියන තැන ඔයා ගැහණු ළමයෙක් නම් female පිරිමි ළමයෙක් නම් male කියලා type කරන්න. ඊළඟට status එක ඔයා married ද single ද ඒක select කරන්න. ඊට පස්සේ ඔයාගේ passport එකේ තියෙන විදියට ඔයාගේ සම්පූර්ණ නම ඒකේ තියෙන විදියටම සම්පූර්ණ නම block letters වලින් type කරන්න. අනේ ඔයාගේ police clearance report එක print කරන්න ඕන passport එකේ තියෙන නම විදියටද නැත්නම් NIC එකේ තියෙන නම විදියටද කියලා ඔයාට ඕන එක මෙතන select කරන්න පුළුවන්. හැබැයි මෙතන ඔයා passport එක select කරොත් මම අර මුලින්ම පෙන්නපු විදියට ඔයා affidavit එකක් හදාගෙන කියන්නේ දියුණුම් ප්‍රකාශයක් හදාගෙන අන්තිමට අප්ලෝඩ් කරන්න ඕනේ. දියුණුම් ප්‍රකාශයක් නැතිව එතනින් එහාට යන්න බෑ. හැබැයි ඔයා මෙතන NIC එක සිලෙක්ට් කරොත් ඔයාට දියුණුම් ප්‍රකාශයක් නැතිව ඉස්සරහට යන්න පුළුවන්. ඔයාගේ නම પાස්පෝර්ට් එකේ තියෙන නම සහ NIC එකේ තියෙන නම සමාන නම් හරි නම තියෙනවා නම් ඔයාට පුළුවන් NIC කියන එක සිලෙක්ට් කරලා යන්න. මම මෙතන උදාහරණයක් විදියට ඔයාලට පෙන්නන්න තමයි પાස්පෝර්ට් කියන එක සිලෙක්ට් කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අන්තිමට ඇෆිඩවිට් එක නැතුව මට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඊළඟට මම NIC එක සිලෙක්ට් කරලා තමයි ආයේ සබ්මිට්
සබ්මිට් කරලා ඉස්සරහට යන්නේ. ඒ ටික ඔයාලට වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. මම දැනට passport කියන එක සිලෙක්ට් කරා. ඔයාගේ නමේ වෙනසක් වෙන්නේ නැත්නම් ඔයාට NIC කියන එක සිලෙක්ට් කරලා එතනින් ඉස්සරහට යන්න පුළුවන්. Okay guys, මෙතන ඔයාගේ passport එක නිකුත් කරපු දවස කැලෙන්ඩරේ බලලා හරියට ඒක සිලෙක්ට් කරන්න. ඊළඟට present address in ශ්‍රී ලංකා. ඒ කියන්නේ ලංකාවේ ඔයාගේ වර්තමාන address එක අනිවාර්යෙන් ඒ address එක ඔයාගේ ID එකේ හරි passport එකේ හරි තියෙන විදියට දාන්න. දාලා අමතක නොකර අනිවාර්යෙන් අන්තිමට ශ්‍රී ලංකා කියන එක ඇඩ් කරන්න මතක තියාගන්න. දැන් මගේ address එක සමන්සිරි ලුප්පැල්ල දියලපේ අකුරැස්ස. මම අන්තිමට ශ්‍රී ලංකා කියන එකක් දානවා. ඊළඟට occupation එක ඔයාගේ job එක ඔයා කැමති නම් මෙතන type කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන් නැහැ ඒක optional. ඊළඟට purpose එකේදී ඔයා resident visa නම් යන resident visa type කරන්න, student නම් student select කරන්න. එහෙම නැත්නම් එතන ඔයා යන visa category එක නැත්නම් depend visa වගේ නම් ඒක නැහැ නේ. ඒ නිසා ඔයාලා not given කියන එක select කරන්න පුළුවන්. ඊළඟට have you applied for a certificate previously? ඔයා කලින් මේ certificate එක apply කරලා තියෙනවද කියලා අහලා තියෙන්නේ. මම නැති නිසා no කියලා දුන්නා. ඔයා එහෙම apply කරලා තියෙනවා නම් yes කියන එක දෙන්න. මෙතනදී ඔයාට තියෙන්නේ ඔයා ඉපදුණු දවසේ ඉඳලා පොලිස් රිපෝට් එක ගන්න දවස වෙනකන් ඇඩ්‍රසස් ටික සහ පොලිස් ඒරියා එක කවද ඉඳන් කවද වෙනකන්ද කියලා ෆිල් කරගන්න. උඩ තියෙන ඇඩ්‍රස් එක පොලිස් ඒරියා එක from to කියන එක ෆිල් කරාට පස්සේ මෙන්න මේ පහළ තියෙන වගුව ඔටෝම ෆිල් වෙනවා. හරි අපි දැන් බලමු මේක කොහොමද ෆිල් කරගන්නේ කියලා. මම ඉපදුණු දවසේ ඉඳලා මේ පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන දවස් වෙනකම් එකම තැනක පදිංචි වෙලා හිටපු නිසා මම මේ විදිහට ෆිල් කරනවා. ඔයාලා කීප තැනක පදිංචි වෙලා හිටියනම් ඒ කවද ඉඳලා කවද වෙනකන්ද කියලා හරියට නිවැරදිව ෆිල් කරගන්න. මෙතන මම මුලින් මගේ ඇඩ්‍රස් එක ටයිප් කරා. ඊළඟට හරියට පොලිස් ඒරියා එක ටයිප් කරන්න. ඊට පස්සේ කවද ඉඳන් කවද වෙනකන්ද කියන එක කැලෙන්ඩර් එකේ සිලෙක්ට් කරලා මෙතන තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරගන්නවා. මෙතන ඇඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ පහළ තියෙන වගුව ඔටෝම ෆිල් වෙනවා. ඔයා පදිංචි වෙලා හිටපු ඇඩ්‍රස් එක නිවැරදිව මෙතන ෆිල් කරලා අනිවාර්යයෙන්ම පොලිස් ඒරියා එකත් නිවැරදිව දාන්න. මොකද පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක අපිට ගෙදරට යාලා එවන්න කලින් අපිට ළඟම තියෙන අපි මේ සඳහන් කරපු පොලිස් ඒරියා එකකින් ඇවිල්ලා අපේ ගෙවල් අපේ පදිංචි ඒගොල්ලෝ හොයලා බලනවා. ඒ නිසා නිවැරදිව පොලිස් ඒරියා එක දාන්න. Okay guys, මෙතන ඔයා ෆිල් කරන්න ඕන ඔයාගේ ක්ලියරන්ස් රිපෝට් එක ඔයාට ලැබෙන්න ඕන ඇඩ්‍රස් එක. ඒ කියන්නේ වර්තමානයේ ඔයා ඉන්න ඇඩ්‍රස් එක. එතනදී මුලින්ම address line 1 එක. මගේ address එක සමන්සිරි ලුප්පැල්ල දියලපේ අකුරැස්ස. එතකොට මම address line 1 එකට සමන්සිරි ලුප්පැල්ල දියලපේ කියන එක දානවා. address line 2 එක fill කරන එක අනිවාර්ය නැහැ. ඔයා කැමති නම් ඔයාගේ address එක දෙකට කඩලා line 1 එකේ උඩ ටික line 2 එකේ දෙවෙනි කොටස දාලා city එක දැන් මගේ city එක අකුරැස්ස මම අකුරැස්ස කියලා fill කරනවා. postal code එක ඔයාට පුළුවන් Google එකේ search කරන්න අකුරැස්ස postal code කියලා. ඒ කියන්නේ ඔයාගේ town එකේ නම ගහලා postal code කියලා ගහන්න. ඒක ඊට පස්සේ Google එකේ පෙන්නනවා. දැන් අකුරැස්ස postal code එක 81.03 මම ඒක postal code එක විදියට දානවා. ඒතකොට postal code එක දාන එකත් අනිවාර්ය නැහැ. ඊළඟට ඔයාගේ mobile number එක එක අනිවාර්යයෙන්ම වැඩ කරන phone number එකක් දාන්න. ඒ වගේම පහලින් confirm mobile number කියන එකේ ඒ phone number එකම type කරන්න. ඊළඟට state, province or region කියන තැන ඔයාගේ province එක, ඔයාගේ පළාත type කරන්න. ඊළඟට country එක ශ්‍රී ලංකා, email එක විතරයි ඔයාට simple letters use කරන්න පුළුවන්. අනිත් හැම තැනදීම ඔයා block letters එහෙම නැත්නම් capital letters use කරන්න ඕනේ. හරි. email එක ඔයාගේ නිවැරදි email එකක් හරියටම ඔයා පාවිච්චි කරන නිවැරදි ඊමේල් එකක් මෙතන ටයිප් කරන්න. මොකද ඔයා අප්ලෝඩ් කරන ඩොකියුමන්ට්ස් වල හරි ඔයා එන්ටර් කරන ඩීටේල්ස් වල හරි මොනවම හරි ඉෂුව එකක් තියෙනවා නම් ඔයාගේ ඊමේල් එකෙන් හෝ ඔයාගේ මොබයිල් නම්බර් එකෙන් ඔයාව දැනුවත් කරනවා. ඒ නිසා ඊමේල් එකත් නිවැරදි ඊමේල් එකක් ටයිප් කරන්න. ඊළඟට ඒ ඊමේල් එකම කන්ෆර්ම් කරලා පහලින් ටයිප් කරන්න. ඊට පස්සේ තියෙන්නේ details of spouse. ඔයාගේ husband ගේ හරි wife ගේ හරි details husband කෙනෙක් හරි wife කෙනෙක් හරි ඉන්නව නම් ඔයාලට මෙතන type කරන්න පුළුවන්. ඒක අනිවාර්ය නැහැ. හරි. ඊළඟට තමයි අත්‍යවශ්‍යම part එක පහළ upload your documents කියලා පෙන්නලා තියෙනවා.
මෙතන මම අර ඔයාට මුලින් හදාගන්න කිව්ව ඩොකියුමන්ට්ස් ටික මෙතන අප්ලෝඩ් කරන්න තියෙනවා. මුලින්ම ඔයාගේ passport එකේ personal details page එක ඔයා මේ ඩොකියුමන්ට්ස් ටික ඔයාගේ laptop එකට හරි phone එකට හරි save කරගනිද්දී මේ තියෙන නම් වලින්ම save කරගන්න. කියන්නේ passport එකේ personal details page එක ඔයා scan කරලා ඒක save කරගනිද්දී ඒ නමින්ම passport personal details page කියලාම save කරගන්න. එතකොට ඔයාට ඒක ලේසි. Okay මුලින්ම passport personal detail page එක ගත්තොත් එතන ඉස්සරහ තියෙනවා choose file කියලා. එතෙන්ට ගිහිල්ලා එතනින් ඔයාගේ document එක save කරපු තැන හොයාගෙන එතෙන්ට ගිහින් passport එකේ personal detail page එක ඔයා scan කරපු එක select කරන්න. select කරලා ඊට පස්සේ එතන ඉස්සරහ තියෙන upload කියන button එක click කරන්න. ඔයාගේ document එක හරියට upload වුණා නම් මේ පේන විදිහට ඉස්සරහින් කොළ පාට tick එකක් වැටෙනවා. හරි ලකුණක් වැටෙනවා. ඒ විදිහට ඔයාගේ documents ටික ඔක්කොම upload කරන්න. ඊළඟට passport එකේ countries allowed page එක ඊළඟට ඔයාගේ NIC එකේ front side එක සහ back side එක ඔයාගේ NIC එක පරණ එකක් නම් උඩ තියෙන NIC front side සහ back side කියන එක select කරලා අදාළ document එක අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ NIC එක new NIC එකක් නම් new NIC front side කියන එකෙත් new NIC back side කියන එකෙත් නිවැරදිව දෙක අප්ලෝඩ් කරලා ඊට පස්සේ ඔයාගේ birth certificate එකෙත් front side එක සහ back side එක නිවැරදිව අප්ලෝඩ් කරගන්න. හරි ඊළඟට පහලින් තියෙන terms and conditions වලට agree වෙනවා කියලා තියෙන මේ කොටු ඇතුලේ ටික් එකක් දාලා පහල තියෙන බටන් එක මම submit දුන්නට පස්සේ මට උඩින් message එකක් එනවා ඔයාගේ affidavit එකේ copy එක upload කරන්න කියලා. ඔයාලට මතක ඇති මම මුලින්ම ඔයාලට ready කරගන්න කිව්ව document අතරේ ඔයාලට මම කිව්වා ඔයාලගේ ID එකේ තියෙන නමයි passport එකේ තියෙන නමයි අතර වෙනසක් තියෙනවා නම් ඒකට affidavit එකක් එහෙම නැත්නම් දියුරුම් ප්‍රකාශයක් රෙඩි කරගන්න කියලා. අන්න ඒක අප්ලෝඩ් කරන්න කියලා මෙතන කියනවා. ඒ නිසා මම ආයෙ මුඩට ගිහිල්ලා මගේ ක්ලියරන්ස් රිපෝට් එකේ නම NIC එකේ විදියට දාන්න කියලා මම වෙනස් කරනවා. ඔයාලගේත් NIC එක සහ passport එකේ නම සමානයි නම් ඔයාලා NIC එක දාලා යන්න ඔයා passport එක select කරොත් ඔයාලට පහලින් affidavit එකත් submit කරන්න වෙනවා. Okay guys දැන් මම පහලින් තියෙන submit button එක click කරලා ඉස්සරහට යනවා. දැන් අපි අපේ details ඔක්කොම fill කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට payment එක කරන්න. හරි මට application fee එක රුපියල් 5000ක් පෙන්නුණා. මම පහළ තියෙන confirm button එක click කරලා payment එක කරන්න යනවා. ඊළඟට මම මේ පෙන්නන විදියට I accept කියන එක ඉස්සරහින් tick එකක් දාලා අපිට තියෙනවා අපි payment එක කරන method එක select කරන්න. කරලා පහලින් තියෙන proceed button එක click කරාට පස්සේ අපේ full payment එක 5100ක් පෙන්නනවා. convenience fee කියලා 100කුත් add වෙලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් pay now කියන button එක click කරන්න. හරි ඊළඟට අපිට තියෙන්නේ card details add කරන්න. card details නිවැරදිව add කරලා name on card කියන තැන ඔයාගේ card එකේ නම ඊළඟට card එකේ number එක ඊළඟට card එකේ expiry month එක සහ year එක තියෙනවා. ඊළඟට ඔයාගේ card එක පිටිපස්සේ තියෙනවා අංක 3ක number එකක් එක CVC number එක ඒකත් දාලා submit කියන button එක click කරාට පස්සේ ඔයා එනවා මෙන්න මේ වගේ interface එකකට. ඊළඟට ඔයාගේ phone එකට OTP number එකක් එනවා. ඒක මෙතන type කරලා submit දෙන්න. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ reference number එකක් එනවා. මේක save කරලා තියාගන්න. police clearance report එක සාමාන්‍යයෙන් වැඩ කරන දින 14ක් ඇතුළත එනවා. සමහර වෙලාවට ඊට වඩා වැඩි දින ගණනක් යන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවරයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාගෙන යන්න. වීඩියෝ එක වටිනවා නම් like කරලා යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.